10 දෙනා දඟලන. හරි. ඒ 10 දෙනා එන මම ජනාධිපතිවරයෙක් ගාව හිටින්න මම දන්නවා. එන වෙලාවට වසඟයට ගන්නවා. විවිධ ක්‍රමවලින්. මම දැන් දකින විදියට අනුර කුමාරත් ඒ 10 දෙනාගේ වසඟයට ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් ස්පොට් ටෙන්ඩර් එක ධම්මික පෙරේරා මහත්තයාට දීම පිළිබඳව දුරකථන අර ලීක් වෙච්ච දුරකථනේ. ඒක කවුරු නැහැ කිව්වේ නෑ. ධම්මික පෙරේරා මහත්තයා කිව්වෙත් නෑ. හෙලිසගේ සභාපතිතුමා කිව්වෙත් නෑ ඒක බොරුවක් කියලා. ජනාධිපතිතුමා කිව්වෙත් නෑ. එහෙනම් අපිට විශ්වාස කරන්න වෙනවා ඒක ඇත්ත කියලා. හරි. ඔන්න උදාහරණ. ඉතින් ඒකත් එක්ක තා ලක්ෂ 2-3ක් ගත්තොත් අපිට කියන්න පුළුවන් ඔය එහෙම 10 දෙනෙක් ඉන්නවා කියලා. කාටත් කියන්න පුළුවන් නෑ ඔය බොරු හිතලු අනම්මනද. එහෙම දෙයක් නෑ. ඔව් මේ 10 දෙනෙක් තමයි මේක දුවන්නේ. මේ 10 දෙනා අපි මේ 10 දෙනාට විරුද්ධ නෑ. මොන කලින්ම කියනවා අපි දකුණ හැටියට. ඔවුන් හම්බ කරන්න ඕන. ඔවුන් යොට් ගන්න ඕන පුළුවන් නම් ඕන්න ලියර් ජෙට් වල යන්න. ඩඩ්ලි සිරිසේන මහත්මයාට පුළුවන් තව කෝටිපතියෙක් අපි ඒකට විරුද්ධ නෑ. හැබැයි ඒගොල්ලන්ට මොනොපොලි එකක් තියාගන්න. ඒක අධිකාර තියාගන්න. එයා ඊට දෙන්න ඕන අනිත් අය. දැන් ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් එක ඒකාධිකාරියක් හදනකොට අධිකරණ අමාත්‍යාංශයෙන් නඩු දාලා කිව්වා මේ ඔයාලට 115යි මාකට් එකේ තියාගන්න පුළුවන්. ඊට යන්න බෑ කියලා. අන්න ඒක ලංකාවේ නැහැ. තියෙන මිනිහටම ඔක්කොම කරන අපි කැමති ව්‍යාපාරිකයෝ 10 දෙනා වෙන හැට ව්‍යාපාරිකයෝ 100ක් වෙනවා. ඒක අපේ තර්කය. ඉතින් ඇත්ත ඔබ කියන කතාව දැනට ඒකාධිකාරයන් තුළ තමයි රට දුවන්නේ. දැන් අල ලුණු ගෙන්නන එක දිහා බලන්න. ඒ වැඩිය ඕනේ මේ අර BYD ටැක්ස් එක මැනිපියුලේට් කරපු හැටි බලන්න. හරි. ඊට පස්සේ මේ ළඟදී අර රජය විසින් සීමා පාලනකොට LC 700 ගානක් ඕපන් කරපු හැටි බලන්න. ඉතින් ඕන තරම් කියන්න පුළුවන් ලංකාවේ මේ ඒකාධිකාරිය දුවන හැටි. ඒව කැත වැඩ කියන්නේ ඉන්සයිඩර් ඉන්ෆර්මේෂන් වලින් ඒක දුවන්නේ. ඉතින් ඉස්සරත් පොල් තෙල් වලට ඒක වුණා. සුදු ලුණු වලට ඒක වුණා. ඉතින් අනුර කුමාර කාලෙත් ඒක වෙනවා. එතකොට අපිට එන්න පුළුවන් අනුමිතිය මොකක්ද? ඒ කාලේ හිටිය බිස්නස් කාර්යෝයි කොහොම මෙයාලගෙන ඉන්නවා. දැන් සරල උදාහරණයක් ගන්න NDB එකේ නේද බිලියන් 13ක්. ඉතින් ඒකේ එකවුන්ටින් කරන කොම්පැනියේ ප්‍රධානිය තමයි ජනාධිපතිතුමාගේ උපදේශක. හරි. එතකොට කොහොමද එතන කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් තියෙනවා. නැත්නම් ජනාධිපතිතුමා